ඔයගලන්ට විශේෂයෙන්ම තේරෙන ඇති මගේ කොණ්ඩේ වෙනසක් වෙලා තියෙනවා. කොණ්ඩේ රීබොන්ඩ් කරා. සෝ අපි යමු අද වීඩියෝ එකට. ඔයගලන්ට මුලින්ම කියන්න ඕනේ මම මේ කොණ්ඩේ මොකක්ද කරලා තියෙන්නේ කියලා. මම ඔයගලන්ට වීඩියෝස් දැන් දාන්නම්. මං මේ ඊයේ මගේ කොණ්ඩේ රීබොන්ඩ් කරා මගේ රූට් එක විතරක්. ඒ කියන්නේ රීග්‍රෝත් එක විතරක් මම මගේ කොණ්ඩේ රීබොන්ඩ් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ හොඳ සිල්කි වේවි ඒ කියන්නේ ෂයිනි ඉෆෙක්ට් එකක් ඇවිල්ලා තියෙන මගේ හෙයා එකට. හැබැයි ගයිස් මගේ කොණ්ඩේ යට හරිය හොඳටම ඩ්‍රයි. මේ තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති. මේ ටික ඩ්‍රයි. හැබැයි මේ ටික හොඳ ෂයිනි ලුක් එකකට තියෙනවා. දැන් මේක ඊයේ තමයි මම කරේ. මම චුට්ටක් ඉතින් ලොකුවටම හෙයා එක ගොඩාක් පරිස්සම් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මං ඊයේ රීබොන්ඩින් එක කරලා ඇවිල්ලත් මම කොණ්ඩේ චුට්ටක් ගැට ගහගෙන හිටියා මම ඇඟ හොදද්දි. ඉතින් එහෙමවත් කරන්න එපා. ඉතින් ඒ පොඩි වේව් එක තමයි මේ ස්ට්‍රේට් කරත් රීබොන්ඩ් කරත් රිලැක්ස් කරත් මේ මොකකින් වුණත් වෙන්නේ හෙයා එකට ඩැමේජ් එකක්. හෙයා එක ඩැමේජ් වෙලා තිනවා නම් එතකොට මොනවා හරි ඩ්‍රයි වැඩි නේද මගේ හෙයා එක මේ පල්ලෙහා හරිය හොඳටම ඩ්‍රයි. හොඳටම නෙමෙයි ටිකක් ඩ්‍රයි. ඉතින් මේ එහෙම මොන හරි ඩ්‍රයිනස් ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට ඔයාගේ කොණ්ඩෙට ලොකුවට ඒ කියන්නේ ඩැමේජ් කරගන්න බැරි තත්ත්වයක තියෙනවා නම් මම ඔයාට රෙකමන්ඩ් කරන්නේ කෙරටින් ට්‍රීට්මන්ට් එකකට යන්න කියලා. කොණ්ඩෙට පෝෂණයකුත් හම්බ වෙනවා. මොකද ඒක ප්‍රෝටීන් එකක්. හැබැයි තියෙන ප්‍රශ්නේ ඔයාට ආයි මාස 6න් 7න් ඕක කරන්න වෙනවා. ස්ට්‍රේට් එකක්, රිලැක්ස් එකක්, රීබොන්ඩින් එකක් එහෙම නෙමෙයි. ඒක චුට්ටක් ඩිෆරන්ට්. මම ඔයගලන්ට ඒක ගැන දැන් කියන්නම්. ඔය තුනටම පාවිච්චි කරන්න එකම ක්‍රීම් එක. ඒ ක්‍රීම් එක ඇප්ලයි කරලා අපිට පස්සේ කරන දේවල් එක තමයි මේ තුන ඩිෆරන්ට් වෙන්නේ. ස්ට්‍රේට්නින් එකකදී සාමාන්‍යයෙන් ක්‍රීම් එක ඇප්ලයි කරලා පනාවෙන් හොඳට කොණ්ඩේ අදිනවා. පනාවෙන් කොණ්ඩේ හොඳට ක්‍රීම් එකෙන් ඇදලා ඊට බ්ලෝ ඩ්‍රයි කරනවා. ක්‍රීම් එකත් ඇප්ලයි කරලා ඊට පස්සේ බ්ලෝ ඩ්‍රයි කරාම ඔයාට පුළුවන් හොඳ ස්ට්‍රේට් ඉෆෙක්ට් එකක් ගන්න. හැබැයි ඒක අර ෂයිනි එතකොට අර මේ වගේ නිකන් අර මොකක්ද කියන්නේ වෙල්වට් ලුක් එක එන්නේ නැහැ. ස්ට්‍රේට් කරාම අර වෙල්වට් ලුක් එකක් එන්නේ නැහැ. මෙන්න මේ ලුක් එක එන්නේ නැහැ. උඩ හරිය හරියද මේ පල්ලෙහා හරිය මම ගිය අවුරුද්ද කරපු එක තියෙන්නේ. එතකොට රිලැක්සින් කියලා කියන්නේ ක්‍රීම් එක ගානවා. හැබැයි බ්ලෝ ඩ්‍රයි එකෙන් ඩ්‍රයි කරන්නවත් එතකොට කෝම්බ් එකෙන් අදින්නවත් එහෙම අර ක්‍රීම් එක ඇප්ලයි කරලා කෝම්බ් එකෙන් අදින්නවත් මුකුත් නැහැ. ඔයාගේ හෙයා එකට නෝමල් ක්‍රීම් එක ඇප්ලයි කරලා වොෂ් කරලා නියුට්‍රලයිසර් එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ කොණ්ඩේ ආයේ අපි ඩැමේජ් එක ගන්න කරන්නේ ක්‍රීම් එක ගාලා ඉතින් නියුට්‍රලයිසර් කියලා තව ක්‍රීම් එකක් තියෙනවා. ඔක ගාලා අපි කොණ්ඩේ ආයේ නියුට්‍රල් තත්ත්වයට පත් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් ස්ට්‍රේට් එකකදී අර මං කලින් කිව්වා වගේ කොණ්ඩෙට ඔය ක්‍රීම් එක ගාලා අවශ්‍ය වෙලාව තියලා කොහෙත්ම මේක ගෙදර කරන්න හොඳ නැති දෙයක්. මොකද මේ ඔයා කොච්චර හිතුවත් ඔයාගේ කොණ්ඩේ මේ තික්නස් එකක් තියෙනවා. මේක මට මේ ට්‍රීට්මන්ට් එක හොඳයි කියලා ඔයා සැලොන් එකට ගිහිල්ලා කිව්වට සැලොන් එකේ කෙනා තමයි දන්නේ හරියටම ඔයාගේ කොණ්ඩෙට හරියන වෙලාව මොකක්ද කියලා. ඒ කියන්නේ ක්‍රීම් එක ඇප්ලයි කරලා කොච්චර වෙලාවක් තියන්න ඕනෙද අන්න ඒ කියන දේ දන්නේ සැලොන් එකේ එක්කෙනා. ඉතින් ඒ නිසා කවදාකවත් ගෙදර මේ දේවල් කරන්න එපා. ඉතින් ඒ අවශ්‍ය වෙලාව තියලා අර මං කලින් කිව්වා වගේ කෝම්බ් එකෙන් පීරලා ඒ කියන්නේ
blow dry කරලා straight කරන එක තමයි කියන්නේ අපි straightening එකක් කියලා. එතකොට relax එකේදී එහෙම මුකුත් කරන්නේ නැහැ. cream එක ගාලා wash කරලා අර නියුට්‍රලයිසර් දාලා ඒ විදිහට normal ගන්න එක තමයි තියෙන්නේ රිලැක්සින් එකේදී. මම දැන් ඔයගලන්ට කියන්නම් රීබොන්ඩින් එකකදී මොකක්ද වෙන්නේ කියලා. මම මේ දැන් කරලා තියෙන දේ මොකක්ද කියලා මම ඔයගලන්ට කියන්නම්. රීබොන්ඩින් එකකදී වෙන්නේ අර මම කලින් කිව්වා වගේම ස්ට්‍රේට්නින් ක්‍රීම් එක ගාලා අවශ්‍ය වෙලාව තියලා ඒක වොෂ් කරලා අපි බ්ලෝ ඩ්‍රයි කරන්නවත් අර ක්‍රීම් එක ගාදී ලොකුට කෝම්බ් එකෙන් අදින්නවත් එහෙම මුකුත් නැහැ. කෙලින්ම අයන් කරනවා. ඒකෙන් තමයි අර අපේ hair එකට මෙන්න මේ අර velvet look එක shiny look එක එන්නේ. ඔයාලට දැන් තේරෙනවා ඇති මොකක්ද මේ තුනේ difference එක කියලා. කියන්නේ straightening එකකදී අයන් කරන්නේ නැහැ. comb කරලා blow dry කරලා තමයි ආගේ hair එක හදන්නේ. එතකොට මේ straightening එක rebonding එක වගේම තමයි. හැබැයි අර මේ velvet look එක අර චුට්ටක් shiny ගතිය හිටින්නේ නැහැ. cream එක ගාලා blow dry කරනවට වඩා ඉතින් heat එක වැඩි හින්දා මට හිතෙනවා rebonding කරාම ගොඩක් කල් පවතිනවා ඇති කියලා. සහ මායක ඩිෆරන්ස් එක හොඳටම දැකලා තියෙනවා. ස්ට්‍රේට්නින් කරාම සාමාන්‍යයෙන් hair එක dry look එකක් එන්නේ. මේ අර මං කලින් කිව්වාගේ මේ අර velvet look එක එන්නේ නැහැ. මේ look එක එන්නේ නැහැ. rebonding එකේ එන මේ කූරු ගතිය relax කරාම එන්නේ නැහැ. ඒක relax එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ hair එකේ තියෙන curls අඩු කරන එක. සාමාන්‍යයෙන් ඔයාගේ hair එකේ ගොඩක් ලොකු curls දෙනවා නම් wavy ගතිය වැඩි නම් ඔයා relax කරාම ඒ ගතිය ටිකක් අඩු වෙනවා. ටිකක් නෙමෙයි සාමාන්‍ය දුරකට අඩු වෙනවා. ගොඩාක් වෙලාවට ඔයාගේ hair එකට එන්නේ natural look එකක්. අර මේ තියෙන අර කෘතිම look එක. මොකක්ද කියන artificial look එක නැහැ. දැන් අපිට කොණ්ඩයක් හදපු කොණ්ඩයක් අනිවාර්යයෙන්ම මේ බලපු ගමන් තේරෙනවා මේ කොණ්ඩේ හදලායි දෙන්නේ කියලා. මේක natural කොණ්ඩේ නෙමෙයි කියලා. හැබැයි relax කරොත් අර natural look එකම තියෙනවා. මගේ experience එකත් එක්ක මම නම් කියන්නේ rebonding නම් ගොඩක් හොඳයි. rebonding එක සාමාන්‍යයෙන් මම අවුරුද්දක් විතර තියාගන්නවා. මම last year April වල කරේ. root එක, ඒ කියන්නේ regrowth එක නෙමෙයි නම් ඔයා full hair එක පළවෙනි පාරටම කරන කෙනෙක් නම් ඔයාට ලොකු ගාණක් යනවා rebonding එකකට උනත්. හැබැයි ඔයාගේ hair එක shoulder length නම් තියෙන්නේ ගොඩක් කලාවට අඩු price එකකට ඕන treatment එකකට ඔයාට යන්න හැකියාව තියෙනවා. එතකොට මම ඔයගලන්ට recommend කරන්නේ ඔයාගේ කොණ්ඩේ ඔයාට ඕනේ නම් පොඩි natural look එකකට යන්නවට කොණ්ඩේ ලොකු කාලයක් තියාගන්න නෙමෙයි ලේසියෙන් manage කරන්න පුළුවන් වෙන්න ඔයාට කොණ්ඩේ පොඩ්ඩක් හදා ගන්න ඕනේ නම් ඔයාට හොඳයි රිලැක්ස් එකකට යන එක රිලැක්සින් එකකට යන එක. හැබැයි ඔයා වර්ක් කරන කෙනෙක් නම් ඔයා නිතරම day to day ඔයා එළියට යන කෙනෙක් නම් ඔයාගේ ඔළුවට හුළඟ ගොඩක් වදිනවා නම් එතකොට ඔයා බීච් ඒ වගේ යනවා නම් බයික් එකේ එහෙම යනවා නම් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා රිලැක්ස් එකකට යන්න එපා කියලා. ගොඩක් හොඳයි රීබොන්ඩින් එකකට යනවා නම්. එතකොට ස්ට්‍රේටින් එකකට නම් මම කොහෙත්ම කියන්නේ නැහැ යන්න කියලා. මොකද ස්ට්‍රේටින් එකකට ගියාම කොණ්ඩේ dry effect එකක් තමයි එන්නේ. මේ අර manageable lacy කොණ්ඩේ manage කරන්න. හැබැයි පොඩ dry look එකක් එන්නේ. හැබැයි rebonding එකකට ගියොත් කොණ්ඩේ හොඳ velvet look එකක් එනවා. ඉතින් straight වත් relax වත් නෙමෙයි මම නම් recommend කරනවා rebond කරන්න කියලා. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ගොඩක් damage වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් keratin treatment එකකට යන්න. දැන් මගේ කොණ්ඩේ මේ පල්ලෙහා හරිය dry හොඳටම dry. හොඳටම කියලා මට හිතනට ඉතින් අර සාමාන්‍ය ප්‍රමාණයට dry. ඉතින් ඒ හින්දා මම හොඳයි keratin treatment එකකට ඊළඟට යනවා නම්. මොකද keratin treatment එකනොත් rebonding එකයි keratin එකයි පටලව ගන්න පිරිසකුත් ඉන්නවා. rebonding කියන්නේ අර මං කලින් කිව්වා වගේ කොණ්ඩේ තියෙන frizzy ගතිය, එතකොට අර තියෙන පාර ගියා කවුද? කොණ්ඩේ තියෙන unmanageable ගතිය, frizzy ගතිය, මේ අර dryness එක මේ හැමදේම අයින් වෙලා කොණ්ඩේට හොඳ velvet rich look එකක් ගේන එක තමයි rebonding එකෙන් කරන්නේ. ඒක සාමාන්‍යයෙන් කොණ්ඩේට damage එකක් තමයි කරන්නේ. bonds කඩලා තමයි අපි කොණ්ඩේ මේ විදිහට හදන්නේ. හැබැයි keratin treatment එකකදී ඔයාගේ කොණ්ඩේට වෙන damage එක ගොඩාක් අඩුයි. ඒ කියන්නේ ඒක අර මම අර කලින් කිව්වා වගේ අවුරුද්දක් විතර තියෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාස 4ක් 5ක් 6ක් වගේ කාලයක් තමයි හරියටම හොඳටම තියෙන්නේ keratin එකක්. ඒක ඔයා hair එක after care කරන විදිහ අනුව තමයි ඒක පවතින්නේ. මට ඉතින් ගොඩක් වෙලාවට hair එකක් මගේ hair එක පරිස්සම් කරන්න අමාරුයි. ඉතින් මම keratin treatment එකකට යන්නේ නැති එක හේතුවක් ඒක keratin treatment එක කරාට පස්සේ ඔයා
සල්ෆර් ෆ්‍රී නේද? ඒ වගේ වෙනමම ෂැම්පු තියෙනවා, කන්ඩිෂනර් තියෙනවා. ඒවා ඔයා යූස් කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම රීබොන්ඩින් එකකින් පස්සේ කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් වලට යන එක ගොඩක් හොඳයි. අඩුම තරමේ එකපාරක් හරි දවස් 3කට පස්සේ ඔයා දැන් කොණ්ඩේ වොෂ් කරනවානේ. රීබොන්ඩින් කරාත් රිලැක්ස් කරාත් ඔය හැම ට්‍රීට්මන්ට් එකේදීම දවස් 3ක් විතර යනකම් ඔයා නාන්න බෑ. ඉතින් පළවෙනි පාරට දවස් 3කට පස්සේ වොෂ් කරද්දී ගොඩක් හොඳයි කන්ඩිෂනින් ට්‍රීට්මන්ට් එකකට යනවා නම් සලෝන් එකකට. හැබැයි සමහර වෙලාවට මම රීබොන්ඩින් කරාම ගෙදරම කන්ඩිෂනර් කරගන්නවා. කන්ඩිෂනින් ට්‍රීට්මන්ට් එකට මම සලෝන් එකට යන්නේ නැහැ. හැබැයි ඔයා කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරොත් සලෝන් එකෙන් කරගන්න එක හොඳයි. මොකද සලෝන් එකේ ඔයාගේ කෙරටින් ට්‍රීට්මන්ට් එකට සලෝන් එකෙන් යූස් කරපු ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකේම කන්ඩිෂනර්ස් ෂැම්පූස් දාලා ඔයාගේ කොණ්ඩේ වොෂ් කරලා යාලා දෙනවා කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එක සලොන් එකෙම කරොත්. ඉතින් මම රීබොන්ඩින් එකක් නැතුව කෙරටින් ට්‍රීට්මන්ට් එකකට යන්න කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට ලොකු මුදලක් ස්පෙන්ඩ් කරන්න පුළුවන් නම් සහ ඔයාට කොණ්ඩේ පරිස්සම් කරන්න පුළුවන් නම් සහ ඔයාගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා නම් තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් හොඳ කොණ්ඩකට කෙරටින් එකක් කරන එක ඇත්තටම තේරුමක් නැති වැඩක්. ඔයාගේ කොණ්ඩේ හොඳට ප්‍රෝටීන් රිච් ලුක් එකක් කොහොමත් තියෙන කොණ්ඩයක් නම් ඔයා කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරා කියලා ලොකු ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. ඒක ට්‍රීට්මන්ට් එකක්. ඒක ගොඩාක් හොඳයි අර ඩැමේජ් වෙච්ච hair එකකට කරනවා නම්, dry වෙච්ච hair එකකට කරනවා නම්. හැබැයි ඉතින් මටත් ආසයි මගේ කොණ්ඩේ පල්ලෙහා හරිය dry වෙලා හින්දා කරන්න. මේ මොකද අර ලොකු ඉෆෙක්ට් එකක් නැහැ කිව්වට ඕනම hair එකකට කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් ඉතින් හොඳයි. මම අර බජට් එක පැත්ත ගැන බලලා තමයි ඔයගලන්ට කියන්නේ. අර රිච් hair එකකට කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරනවට වඩා ඇත්තටම ඒක ඵලදායී වෙන්නේ ඩැමේජ් hair එකකට කරනවා නම්. ඉතින් guys මම වීඩියෝ එක එන්ඩ් කරනවා. මම හිතනවා මම ඔයගලන්ට වැදගත් දේවල් ටිකක් කියලා දුන්නා කියලා. මට තව එක දෙයක් අමතකුණා. මම මොනවාද කරන ට්‍රීට්මන්ට්ස්, මම මොනවාද යූස් කරන ෂැම්පූ, කන්ඩිෂනර්, එතකොට මම කොහොමද කොණ්ඩේ වවා ගත්තේ වගේ දේවල් මම ඉක්මනට ඒ දේවලුත් කියලා වීඩියෝ එක එන්ඩ් කරන්නම්. මොකද මම ෆෑන් එක දාගෙන ඉන්නේ මෙතන මාර රස්නේ. ෆෑන් එක දාගෙන ඉන්න හොඳ නැහැ. මම දැන් ඊයේ රීබොන්ඩ් කරේ. ඉතින් තවත් මගේ කොණ්ඩේ තියෙන රීබොන්ඩ් එක යනවා. ඉතින් අපරාධනේ සල්ලි. ඔයගලන්ට අර දේවල් ටික කියලා ඉක්මනට වීඩියෝ එක එන්ඩ් කරන්නම්. බයි. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය please subscribe me and notification button එකත් press කරලා තියාගන්න. මොකද එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ගාවට එනවා. ඔයගොල්ලෝ ලැජ්ජ වෙන්න එපා නේ මට කමෙන්ට්ස් දාන්න. මට ඔයගොල්ලෝ හිතන්නේ මොනවාද ඒ දේවල් මට කමෙන්ට්ස් දාන්න. අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉස්සරහට channel එකේ පොඩි වෙනසක් වෙන්න තියෙනවා. දැන් දාන්න මගේ diary එකේ දේවල් විතරයි. ඉස්සරහට husband ගේ මගේ දෙන්නගෙම life stories channel එකේ යන්න නියමිතයි. ඉතින් channel එකත් එක්ක stay tuned channel එකත් එක්ක alert එකේ ඉන්න. ඉස්සරහට giveaway එකකුත් එනවා. මේ දවස්වල ඔයගොල්ලෝ මගේ Facebook Instagram බලනවා නම් දන්නවා මම කේක් හදනවා කියලා. ඉතින් කට්ටිය කේක් ඉල්ලනවා. ඉතින් මම ගොඩක් කලාට try කරනවා කේක් දෙන්න මගේ videos බලන කට්ටියට free cake කන්න පුළුවන් ඔයගලන්ට. මොකද තාම මගේ channel එකේ ඉන්නේ මගේ හිතවත්ම අය. ගොඩක් වෙලාවට පානදුර මොරටුව ඔන්න ඔය ඒරියා එකේ කට්ටිය තමයි මගේ channel එකේ ඉන්නේ. ඉතින් ඔයගලන්ට මම අනිවාර්යෙන්ම කේක් giveaway එකක් ගේනවා. රසම රස කේක් මන් නෙමෙයි අපේ ෆැමිලි ගේ හැමෝම දැන් අදත් මට කේක් එකක් දාන්න කියලා දෙන්නේ. මේ අපේ අම්මලා හෙට ට්‍රිප් එකක් යනවා. ඒගොල්ලන්ට ගෙනියන්න කේක් එකක් හදන්න ඕනේ. ඉතින් ඔයගලන්ට giveaway එකක් තියෙන නිසා alert එකේ ඉන්න. මම දැන් fan එක off කරලා ඔයගලන්ට කියන්නම් මම hair එකට කරන treatments මම කොණ්ඩේ වවා ගත්තේ කොහොමද කියලා. bye. හරි guys මම දැන් ඔයගලන්ට කියලා දෙන්නම් මම මොනවද මගේ hair එකට කරන treatments. එතකොට මම කොහොමද කොණ්ඩේ වවා ගත්තේ hair care routine එක මොකක්ද කියලා. ඇත්තටම කියනවා නම් මට එහෙම hair care routine එකක් නැහැ. හැබැයි මම කරලා තියෙන දේවල් ටික මං කියන්නම්. ගෙදර ඉන්න වෙලාවට ට්‍රීට්මන්ට්ස් කරනවා සෑහෙන අඩුවේ. නැත්නම් මං ඉස්සර සාමාන්‍යයෙන් නාන්න කලින් දැන් අපි සාමාන්‍යයෙන් සතියේ දවස් 3ක් විතර අපිට නෑ වෙනවානේ ගර්ල් කෙනෙක්ට. හැබැයි මම වර්ක් කරන කාලේ මට සාමාන්‍යයෙන් සතියේ දවස් 2ක් වගේ තමයි නෑ වෙන්නේ. මං අනිවාර්යයෙන්ම නාන්න කලින් කොණ්ඩෙට හොඳ මොකක් හරි hair oil එකක් අර ස්පෙෂල්ම hair oil එකක් වෙන්න අවශ්‍ය නැහැ. ගොඩක් අය මම දැකලා තියෙනවා විටමින් E කරල් දානවා. ඉතින් මම ඕක මගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මගේ අයියා කොණ්ඩේ වවා ගන්න කියලා ඉස්සර ඔය විටමින් E oil වලට දාලා යූස් කරා. ඉතින් ඇත්තම කතාව මම එහෙම ලොකු
ඩිෆරන්ස් එකක් දැක්කේ නැහැ. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති මම නම් කවදාකවත් විටමින් E කරල් දාලා මගේ hair එකට මම treatments කරලා නැහැ. ඒක සමහර විට hair එකේ පෝෂණය අඩු hairs වලට, ඒ කියන්නේ මගේ අයියගේ දෙන්නගේම hair එක හොඳ ටිකක් thickness එකක් තියෙන hair එකක්. ඒක අර එක එක්කෙනාගේ genes වලින් එන විදිහ අනුව තමයි තමන්ගේ ඇඟේ body parts, ඒ කියන්නේ hair එක උනත් depend වෙන්නේ. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති ලොකු ඩිෆරන්ස් එකක් මම දැක්කේ නැහැ. ඒ හින්දා මම යූස් කරේ නෑ විටමින් E කරල්. හැබැයි hair එක පොඩක් අර තුනී කට්ටියට එහෙම සමහර විට ඔය විටමින් E කරල් හොඳ ඇති. ඒක පොඩ්ඩක් හොයලා බලන්න. මං කරපු දේවල් අනුව නම් මං ඔය විටමින් E කරල් ඒවා මේවා මුකුත් දැම්මේ නැහැ. මං කරේ හොඳ hair oil එකක් අරගෙන ගාලා මං පැය 3ක් විතර ඉඳලා තමයි මම නාන්නේ. නානකොට මං හොඳ ෂැම්පූ එකක් යූස් කරනවා. මම කාලයක් ලයිෆ් බෝයි ෂැම්පූ යූස් කරා. මගේ ඇත්තම එක්ස්පිරියන්ස් එක ලයිෆ් බෝයි ෂැම්පූ එකට කොණ්ඩේ දික් වෙනවා. හොඳට කොණ්ඩේ ක්ලීන් උත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන ෂැම්පූ එකක පෙන ගොඩක් එනවා නම් ඒ ෂැම්පූ එක හොඳ නැහැ කියලා. ලයිෆ් බෝයි ෂැම්පූ එක නම් පෙන එනවා. හැබැයි ඔයගලන්ට ඇත්තම මගේ එක්ස්පිරියන්ස් එක කියන්න ඕනේ. හින්දා මම කියන්නේ ලයිෆ් බෝයි ෂැම්පූ එක ගාණත් අඩුයි. ඒකෙන් මාර විදිහට කොණ්ඩේ වැවෙනවා සහ කොණ්ඩේ ස්ට්‍රෝං වෙනවා. ගොඩක් ගර්ල්ස්ලා මාර කම්මැලි කන්ඩිෂනර් යූස් කරන්න. තාමත් ඉන්නවා hair එකට කන්ඩිෂනර් යූස් කරන්නේ නැති ගර්ල්ස්ලා. කන්ඩිෂනර් එකක් අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ. ඇත්තම කතාව ඔයා වැඩි එළියට යන්නේ නැති කෙනෙක් නම් ඔයා නානකොට එකන හිතන්නකො සතර දවස් 3ක් නානවා කියලා. ඔයා එක දවසක් ෂැම්පු දාලා hair එක wash කරොත් ඊළඟ දවසේ ෂැම්පු දාලා hair එක wash කරන්න එපා. මොකද ෂැම්පු එච්චර hair එකට හොඳ දෙයක් නෙමෙයි. හැබැයි කන්ඩිෂනර් කොණ්ඩේට ඔයා ස්කැල්ප් එකට යූස් කරන්නේ නැහනේ. කන්ඩිෂනර් ඉතින් කන්ඩිෂනර් යූස් කරන එක ඇත්තටම හොඳ දෙයක්. ඔයා නාන දවස් 3ක් නානවා නම් ඒ දවස් 3ෙම කන්ඩිෂනර් යූස් කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මට බජට් ෆ්‍රෙන්ඩ්ලි නියම ෂැම්පූ එකක් හම්බ වුණා. මම තාමත් ඒක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි පොඩි කතන්දරයක් වුණා. මම ඒකත් ඔයගලන්ට කියන්නම්. මේ ඇවිල්ලා ළමයි බ්‍රිටිෂ් කොස්මෙටික් එකෙන් ගහන ෂැම්පූ එක. මෙතන මේක සාමාන්‍යයෙන් එන්නේ සැලොන්ස් වලට. මේ හරියට අල්ලුවම පේන්නේ නැහැ. මම ඔයගලන්ට මේ හරියට ගෙනාවේ. එතන මේකේ ප්‍රයිස් එක වෙනවා සාමාන්‍යයෙන් 2400යි. මම මේක ගත්තේ දැන් මාස 7ක් විතර වෙනවා. මේකේ කන්ඩිෂනර් බොටල් එක ඉවර වෙලා තින්නේ. මම බොටල් එක කොහෙද දාලාද දන්නේ නැහැ. ඊට පස්සේ ඉවර වෙලා මම මේකම ආයෙ ගන්න ගියේ නැහැ. මේ ෂැම්පූ එකත් ඉවර වුණාම ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි දෙකම එකට ගෙන්න ගන්නවා කියලා සාමාන්‍යයෙන් මම ගෙන්නන්නේ එහෙම දෙකම එකට ගෙන්නන්නේ. මේක 2400ක් වගේ උනේ. මේක 2400ක් සාමාන්‍ය 2400ක් වගේ තමයි වෙන්නේ. දැන් ප්‍රයිසස් වෙනස් වෙලාද දන්නේ නැහැ. එතකොට කන්ඩිෂනර් එක නම් චුට්ටක් මීට වඩා ප්‍රයිස් එකෙන් වැඩි. ඒ දවස්වල මම ගත්තේ මට මතකද 3900ක් වගේ වුණා. චුට්ටක් එක ගණන්. කන්ඩිෂනර් එක ගණන්. ඒක ඉතින් ඉක්මනට ඉවර වෙනවා මගේ අතින්. ෂැම්පූ එක නම් සාමාන්‍යයෙන් මට මාස 8ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇවිල්ලා 1 ලීටර් bottles. ඉතින් මේවා British Cosmetics වෙබ්සයිට් එකෙන් තමයි ගෙන්න ගන්න පුළුවන්. මගේ එක්ස්පීරියන්ස් එක මේකේ පොඩි බොටල් එක ගත්තම ඉක්මනට ඉවර වෙනවා. මේකේ පොඩි බොටල් එක ගන්න එපා. ගත්තම ඉක්මනට ඉවර වෙනවා. ඔයගොල්ලෝ මේ වගේ ලොකු බොටල්ස් ගත්තොත් ඔයගොල්ලන්ට මැනේජ් කරගන්න පුළුවන්. චුට්ටයි අතර කියන්නේ අර පොඩි බොටල් එකේ මෙන්න මෙහෙම ගන්න එක නැහැ. ඒකේ තියෙන මූඩියක් කරලා ගන්න. එතකොට ගොඩක් අතට එනවා. ඒක ඉක්මනට ඉවර වෙලා යනවා. ඒ හින්දා මේකේ පොඩි බොටල්ස් ගන්න එපා. ගන්නවා නම් ලොකු 1 ලීටර් බොටල් එක ගන්න. හැබැයි මම මේක රෙකමන්ඩ් කරන්නේ මගේ වගේ hair එකක් තියෙන කෙනෙක්ට. මොකද මගේ වගේ hair එකක් නැති කෙනෙක්ට මේක යූස් කරා කියලා සමහර විට ඔයාට ඕන දේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් රීබොන්ඩින් කරපු hair එකක් නම් ඒකටම විශේෂ වෙච්ච ෂැම්පූ තියෙනවා. ඒවා තමයි යූස් කරන්න ඕනේ. මගේ එක්ස්පීරියන්ස් එක අනුව ඒවා ගොඩාක් සැරයි. ඒ ෂැම්පූ කන්ඩිෂනර් මාර සැරයි. ඉතින් මේක මට සෙට්. අනික මගේ කොණ්ඩෙත් වැවෙනවා මේකට. ඉතින් ඒ නිසා මම මේක තමයි දැන් මං හිතන්නේ අවුරුදු ලයිෆ් බොය පාවිච්චි කරේ මම චූටි කාලේ. මං හිතන්නේ මම දැන් අවුරුදු 4ක් විතර පාවිච්චි කරන්නේ මේ මිරකල් එකේ හයිඩ්‍රෝ බූස්ට් එක. මොකද මේක මට පොකට් එකටත් වාසි. සාමාන්‍යයෙන් අවුරුද්දක් මාස 8ක් 10කට එක සැරයක් වගේ තමයි මට මේවා ගන්න ඕන වෙන්නේ. ඉතින් මට තා පොඩි ප්‍රශ්නයක් වුණා. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මගේ කොණ්ඩේයි මේ පල්ලෙහා ඩ්‍රයි වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ ෂැම්පූ එකට මේකේ කන්ඩිෂනර් එකට මගේ කොණ්ඩේ ඩ්‍රයි වෙන්නේ නැහැ. මේකේ මම ඔයගලන්ට කිව්වා මගේ කන්ඩිෂනර් එක ඉවර වුණා කියලා.
ඊට පස්සේ මම මේකත් ඉවර වෙනකන් යූස් කරන්න මං ගත්තා සන්සිල්ක් එකේ කන්ඩිෂනර් එක. ගොඩාක් ඇඩ්වර්ටයිස්මන්ට්ස් එහෙම යනවා සන්සිල්ක් එකේ. ඉතින් මට චුට්ටක් බැලුවම මේකේ මේ එග් ප්‍රෝටීන් එක හොඳ හින්දා with egg protein, almond oil and vitamin C කියලා තමයි ගහලා තියෙන්නේ. ඉතින් මේක හොඳ හින්දා මම මේක ගත්තා යූස් කරන්න. මගේ ෂැම්පු බොටල් එක ඉවර වෙනකන් යූස් කරන්න. මේ දෙවනි බොටල් එක බොටල්ස් දෙකක් ගත්තා එකපාර. එක බොටල් එකක් ගාලා ඉවරයි. කන්ඩිෂනර් මම අර කිව්වේ මට සෑහෙන යනවා කියලා. ඉතින් මගේ කොණ්ඩේ ඇත්තටම සන්සිල්ක් කන්ඩිෂනර් එකට ඩ්‍රයි වුණා. සන්සිල්ක් ගන්න හොඳ නැහැ කියලා තමයි ගොඩාක් අය කියන්නේ. සන්සිල්ක් try කරලා නැහැ. ඉතින් ඒ නිසා තමයි ගත්තේ. ඉතින් මගේ කොණ්ඩේ නම් dry වුණා. ඔයගොල්ලෝ use කරනවා use කරලා බලන්න එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හරි එහෙනම් අද වීඩියෝ මම පාවිච්චි කරන hair oil එක. මේ තියෙන්නේ එමාමි එකේ 7-in-1 hair oil එක. මම ගොඩක් ඔය පිටරටින් ඉම්පෝර්ට් කරන hair oils එහෙම මම ගන්නෙ නැහැ. මොකද මේකත් පිටරට එකක්ද දන්නේ නැහැ. ඔය ගොඩක් සෝෂල් මීඩියා වල එහෙම දානවානේ පිටරටින් ඉම්පෝර්ට් කරන hair oils මම දන්නේ නැහැ. ඒකල මට hair oils නම් එහෙම ගන්න හිතෙන්නේ නැහැ පිටරට ඒවා. මේක දැන් තාම ගන්න බෑ. කොණ්ඩේ රිබොන්ඩ් කරපු ගමන් වොෂ් කරලා ඊට පස්සේ තමයි hair oil use කරනවා නම් use කරන්න පුළුවන්. මම කොහොමද hair oils දැන් use කරනවා අඩුයි. මේක ඇවිල්ලා මේ චූටි බොටල් එක රුපියල් 160යි වෙන්නේ. මේක ඇත්තටම මාරම සුවඳයි. මේ hair oil එකේ තියෙනවා ජාති 7ක්. සාමාන්‍යයෙන් hair oil එකක් ගාලා එළියන්න බෑනේ. hair oil එකක් ගෑවොත් අනිවාර්යෙන්ම නාන්න ඕනේ. හැබැයි මේක මම විශේෂයෙන්ම තියන් චුට්ටක් මට ඔළුව කැක්කුමක් වගේ මොන හරි ආවොත් මට hair oil චුට්ටක් ඇප්ලයි කරන්න ඕනේ. ඒකට මේක සුපර්බ්. මේක ඇප්ලයි කරා කියලා නාන්න එහෙම හදිස්සි වෙන්න ඕනේ නැහැ. ඕනනම් එළියට යන්න උනත් පුළුවන්. මේක ඒ තරම් සුවඳයි. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. මේක රුපියල් 160යි. චූටි බොටල් එක මම අරන් තියෙන්නේ. මම වැඩි hair oil පාවිච්චි කරන්නේ නැති හින්දා. කොණ්ඩේ වීඩියෝ එකක් කරනවා. මා දාන්න එපා. හරි ගයිස් එහෙනම් මම හිතනවා මම කොම දේවල් ටික ඔයගලන්ට කිව්වා කියලා. කොණ්ඩේ බලමු මං hair color කරොත් මම ඔයගලන්ට ආයෙ තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් මම subscribe කරලා තියාගන්න. ඔයා චුට්ටක් බලන්න ඔයාගේ hair එක කොයි වගේ hair එකක්ද කියලා මම අර මුලින් කිව්වා වගේ. ඔයාගේ thickness එක අඩු වෙනා damage වෙලා නම් ඔයා කලින් color කරලා තියෙනවා නම් rebonding ඒ දේවල් කළා ඔයාගේ කොණ්ඩේ කියන මම කලින් කිව්වා වගේ rebonding එකක් කරත් මොකක් කරත් ඔයාගේ hair එක damage වෙන එක තමයි වෙන්නේ. එතකොට rebonding එකක් වගේ නෙමෙයි සාමාන්‍ය hair color එකක් කරොත් සෑහෙන කොණ්ඩේ damage වෙනවා. එනවද? ඔයගොල්ලෝ use කරලා බලන්න එක එක products ඔයාලට හරියනම suit වෙනම product එක ගන්න. ඔයා doctor කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයාගේ hair එක පෙන්නලා ඔයාට හරියන shampoo එක conditioner එක ගන්නවා නම් ගොඩාක් හොඳයි. හැබැයි ඉතින් මේ වගේ option එකකට යන්න පුළුවන්. ලොකු මුදලක් ඔයාට ඒ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් නම් විතරයි. මොකද ඩොක්ටර් කෙනෙක් ගාවට ගියොත් ඔයාගේ ඔය hair එකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එයාලා අනිවාර්යයෙන්ම ඒකටම හරියන shampoo එකක් ඒකටම හරියන conditioner එකක් දෙනවා. මට experience තියෙනවා. මගේ මූණේ pimples ආවා. සාමාන්‍යයෙන් අවුරුදු 19 දී වගේ මගේ මූණේ සෑහෙන pimples තිබුණා. ඊට පස්සේ මම බම්බවල හිටියා ඩොක්ටර් කෙනෙක්. එයා ගොඩක් actresses ලට එහෙම treatments කරන කෙනෙක්. මං එයාට ගිහින් කිව්වා මගේ මූණ පෙන්නුවාම එයා මට මූණේ තියෙන pimples වලට එයා මට මුලින්ම දීපු ඇඩ්වයිස් එක තමයි ඔයාගේ ෂැම්පූ එක මාරු කරන්න කියලා. එයා මගේ කොණ්ඩෙට ඒ කියන්නේ ඒ දවස්වල මගේ dandruff එහෙම තිබුණත් නැහැ. හැබැයි එයා කිව්වා ඔයාගේ ෂැම්පූ එකේ දේවල් change කරන්න කියලා. මගේ මං කැම ගන්න විදිහ ඒ දේවල් වෙනස් කරා. සහ මගේ elbow එකේ එහෙම dryness ගතියක් තිබ්බා. ඒවට එයා වෙනම body lotions දුන්නා. සෑහෙන ගණක් වියදම් වෙනා ඒවට අඩු වුණා. ඔයා ඒ වගේ ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයාව පෙන්නලා කන්සල්ට් කරලා ඒ ප්‍රශ්න වලටම හරියන ප්‍රොඩක්ට්ස් හොයා ගන්නව නම් ගොඩක් හොඳයි. ඉතින් මම යූස් කරන දේවල් මම දැන් කරන දේවල් තමයි ඔයගලන්ට කිව්වේ. මම ඉස්සර නම් ගොඩක් දේවල් කරා. කියන්නේ චූටි කාලේ hair oils ගානවා නාන්න කලින් ඉතින් ඒ වගේ දේවල් දැන් නම් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඉතින් මේන්ලිම මට ඔයගලන්ට ඕන උනේ rebonding, relaxing, එතකොට straightening සහ keratin treatments වල difference එක ඔයගලන්ට කියලා දෙන්න. මොකද මම ඊයේ කොණ්ඩේ rebond කරපු හින්දා. හරි එහෙනම් bye, see you.